අදත් ගෙනාවා සුපිරි කතාවක්. සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. ස්ටෝරි එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අද කතාවට යමු. මම නිෂාදි. වයස 28යි. ජීවිතේ බොහෝ දේවල් මට සාමාන්‍යයි කියලා හිතුණා. වැඩට යනවා, ගෙදර එනවා, ටීවී බලනවා, තවස් ගෙවනවා. ඒත් ඒ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ ඔහු නිසා. අපි ගෙදරට පොඩි කාලේ ඉඳලා එන මට පුංචි කියලා කියන දෙනුක. කාලයක් යනකොට මට ඔහු තවමත් පොඩි දරුවෙක් වගේම හිතුණා. ඒත් එක දවසක මට තේරුණා ඒ පුංචි කියන වචනය ඇතුලේ තියෙන අරුතම වෙනස් වෙලා කියලා. එදා උදේ මම නාන කාමරයෙන් පිට වෙලා කාමරයට ආවේ ඉතා සාමාන්‍ය විදියට. මගේ ඔළුවෙන් තෙත වතුර බිඳුව මගේ බෙල්ලෙන් පහළට ගලාගෙන යනවා. මම හිතුවේ කාමරේ හිස් කියලා. ඒත් ඔහු ඇතුලේ. එක පාරටම අපි මුණට මුණ බලාගත්තා. ඔහුගේ බැල්ම මට අලුත් එකක්. ඉස්සර වගේ නෙමෙයි. ඒක දිගටම මාව අල්ලගෙන හිටියා වගේ. මට හිතා ගන්න බැරි හැඟීමක් ඒ වෙලාවේ ඇති වුණා. මම ඉක්මනට මගේ නයිටි අල්ලගෙන හැරුණත් ඒ වෙද්දිත් මන් පරක්කු වෙඩි. ඊට පස්සේ දවස්වල ඔහු මට කතා කරන විදිහ වෙනස් වුණා. අද ඔයා හරි ලස්සනයි කියනකොට මගේ පපුව ගැහෙන වේගය වැඩි වෙනවා. මම hina වෙන්න උත්සාහ කළත් ඇතුලෙන් මට දැනෙන්නේ වෙනම දෙයක්. ඔහු ළඟට එනකොට මට හුස්ම ගන්න ටික අමාරු වෙලා යනවා වගේ. ඒක බයද නැත්නම් සතුටක්ද? මට හරියටම තේරුණේ නැහැ. දවසක් සවස ඔහු මට කිව්වා අපි ටිකක් පිටට යමුද කියලා. මං හිතුවා නෑ කියන්න. ඒත් මගේ කටින් හරි කියලා පිට වුණා. අපි ගෙදර පිටිපස්සේ පාරෙන් නැවිදින්න ගියා. සීතල සුළඟ මගේ ඇඟට වැදිලා මගේ හිත තවමත් අමුතු විදිහට ගැහෙන්නේ. ඔහු හෙමින් ළඟට ආවා. මගේ අත අල්ලගත්තා. ඒ අත අල්ලපු වෙලාවේ මට හිතුනේ ලෝකේ හැම දෙයක්ම නතර වෙලා වගේ. මගේ ඇඟ ඇතුලේ උණුසුමක් පැතිරෙන්න පටන් ගත්තේ ඒ මොහොතේ. ඔයා මේකට කැමතිද නිෂාදි? ඔහු හෙමින් අහනකොට මට කතා කරන්න බැරි වුණා. මම ඔළුව හොලලා පමණක් පිළිතුරු දුන්නා. ඇත්තටම මට ඒ අත අල්ලගෙන ඉන්න එක නවත්තන්න ඕන කියලා හිතුනේ නැහැ. ඒ වෙනුවට මට මේ මොහොත දිගටම පියෙන්න ඕන වුණා. එදා රෑ මම ඇඳේ වැටුණත් නිදා ගන්න බැරි වුණා. ඔහුගේ අත, ඔහුගේ හුස්ම, ඔහු මගේ දිහා බලපු විදිහ, ඒ හැම දෙම මගේ හිතට ආය එනවා. මට තේරුණා මම වෙනස් වෙලා කියලා. ඔහු ගැන මට තියෙන හැඟීම තවත් සාමාන්‍ය නෑ. ඒක මාම ටිකක් බය කෙරුවත් ඒත් ඒකෙන් පැනලා යන්න මට හිතෙන්නේ නෑ. දවසක් අපි ගෙදර ඇතුලේ හිටියා. දෙනුකගේ බාප්පා වැඩට ගිහින්. මම සෝෆා එකේ හිටගෙන ටීවී බලනවා. ඔහු ළඟට ඇවිත් හිටගත්තා. මගේ හුස්ම ගන්න වේගය වැඩි වුණා. නිෂාදි කියලා ඔහු මට හෙමින් කතා කළා. මම ඔහු දෙස බැලුවා. ඒ ඇස්, ඒ බැල්ම මට තවමත් හුරු නෑ. ඔහු තවත් ළඟට ආවා. මගේ හදවත ගැහෙන සද්දේ මට මැහෙනවා වගේ. මගේ ඇස් අඩක් වැහුණා. ඔහුගේ මුහුණ මගේ මුහුණට ඉතා ළඟින්. ඒ මොහොතේ මට හිතෙන්නේ මම මෙතනින් පස්සේ වෙනස් කෙනෙක් වෙයි කියලා. ඒත් මට ඒ නවත්තන්න හිතෙන්නේ නැහැ. ඒ උණුසුම, ඒ ආකර්ෂණය මාව වෙනම ලෝකයකට ඇදගෙන යනවා. එයාගේ අතින් හෙමින් මගේ අතේ මිරිකන්න පටන් ගත්තා. මං ඒක නැවතුවේ නෑ. මට ඒක ඕනේ වුණා. ඒ දවසෙන් පස්සේ අපි දෙන්න අතර තියෙන දේ වෙනස් වුණා. ඒක කවුරුත් නොකියන රහසක් වගේ. අපි දෙන්න ටීවී එක දාගෙනම ගොඩක් වෙලා සතුටු වුණා. ඒක හීනයක් වගේ. අපි එකිනෙකා බැලුවත් ඒක දැනෙනවා. අපි කතා කරනකොට ඒක මතක් වෙනවා. මම ඔහු ළඟට යනකොට මගේ ඇඟ ඇතුලෙන් ආයෙ ඒ සැප ඉල්ලනවා. මට සමහර වෙලාවට බය හිතෙනවා. මේක වැරදිද කියලා. ඒත් මගේ හදවත මට කියනවා ඒ උනට මේක නවත්තන්න ඕනේ නෑ කියලා. මම මගේම හැඟීම් වලට සටන් කරන්න උත්සාහ කළත් මම හැම වෙලාවකම පරාද වෙනවා. වැස්ස දවසක හවස ගෙදර වාඩි වෙලා ඉද්දි එයා ආවා. පිටට වැසි සද්දේ. ඔහු මගේ ළඟට ආවා. මගේ අත අල්ලගත්තා. ඒ උණුසුම මට දෙන් හුරුයි. මම ඔහු දෙස බැලුවා. ඔහු මට ළඟින්ම හිටියා. අපි දෙන්න එදත් හොඳට සතුටු වුණා. වැඩ ඉවර වෙලා නිෂාදි අපි මේක නවත්තන්න ඕනේද? ඔහු අහනකොට මගේ හදවත තදින් ගැහුණා. මම මොහොතක් නිහඬව හිටියා. පස්සේ මම හිමින් කිව්වා මට බෑ කියලා.
ඒ වචන දෙකෙන් පස්සේ අපි අතර තිබ්බ සීමාවන් ඔක්කොම බිඳිලා ගියා. මම නිෂාදි. මගේ වයස 28යි. මම අදටත් ඒ හංගීම් අතර ජීවත් වෙනවා. ඔහුගේ බැල්මක් මට සෑහෙන්න දැනෙනවා. ඔහුගේ අතක් මට ලෝකයක්. මේක හරිද වැරදිද කියලා මට තවමත් පිළිතුරක් නැහැ. ඒත් මම දන්නේ එකම දේ මම මේකෙන් පැනලා යන්න කැමති නැහැ. මේක අවසානයක් නෙමෙයි. මේක අපි දෙන්නාගේ කතාවේ ආරම්භය පමණයි. අපි තව කතාවකින් ඉක්මනටම එන්නම්. අපේ channel එක subscribe කරලා support ටිකක් දෙන්න. ස්ටෝරිය කොහමද කියලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.